මුලින්ම ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද vlog එකෙන් මම අරන් ඉන්නේ අවුරුදු දවස් කීපය මම කොහොමද ගත කරේ කියලා. කිරිමුටි ඉතුරුනාට පස්සේ කිරිබත් එක හදන්න තමයි අපි මේ අම්මා එක්ක ලෑස්ති වෙන්නේ. විදියට ආහාර අනුභවයෙන් පස්සේ අපි මේ වගේ ලස්සන ෆොටෝස් ටිකකුත් ගන්න අමතක කරේ නැහැ. මේ අප්‍රේල් 15 වෙනිදා උදේ. ඉතින් අපි උදේම ගෙදරින් පිටත් උනේ ආච්චි අම්මලා ගෙදර යන්න. ඉතින් බලන්න කියන අතරමඟ කවද හම්බෙන්නේ කොයි වගේ ගමනක්ද මේ යන්නේ කියලා. දෙකමාරක විතර ගමනකින් පස්සේ ඔන්න ඉතින් අපි ආච්චි අම්මලා ගෙදරට ආවා. අවුරුද්ද කියන්නේ ඉතින් අපි හැමෝම හරිම සතුටින් ගත කරන කාලයක්. ඒ වගේම තමයි පවුලේ හැමෝම එකතු වෙන දවසක්. ඉතින් අපේ නැන්දලා මාමලා බාප්පලා මේ හැමෝම ආච්චි අම්මලා ගෙදරට ඇවිල්ලා හිටියා. ඉතින් ඒ හින්දම අපි කලින් ලෑස්ති කරගෙන තිබ්බේ නැති වුණාට අපි ඒ වෙලාවේ ලෑස්ති කරගත් පුංචි අවුරුදු උත්සවයක්. පුංචි ටික එකතු වෙලා අපිට පුළුවන් විදිහට මේ තරඟ ටික ලෑස්ති කරගත්තා.
බැලුම් පුපුරන තරගෙන් තමයි අවුරුදු උත්සවය පටන් ගත්තේ. බලන්නක ඉතින් අපේ කට්ටිය අවුරුදු උත්සවය කරගෙන යන්නේ කොහොමද කියලා. හරියනම් අපිට හොඳම හින අඬීම ඉදිරිපත් කරන්න. පුංචි තෑග්ගකුත් අපිට පුළුවන් විදිහට හැමෝටම දීලා අපේ අවුරුදු සෑරටි ඉවර කරා. ඉතින් ඇත්තටම එදා හරිම සතුටු හිතුණු දවසක්. ඒක අපේ ආච්චි අම්මා සීයා අපිටත් වඩා සතුටුුණ දවසක්. පවුලේ එක මේ විදිහට සතුටින් ගත කරන්න ඇත්තටම අපිට එක දවසක් හොඳටම ආදි. ඒත් ඉතින් අපිට තියෙන වැඩ කටයුතුත් එක්ක අපිට ලොකු කාලෙකුත් නැති හින්දා මේ අවුරුද්ද මේ විදිහට හරි මගේ පවුලේ එක්ක ගත කරන් ලැබිච්ච එක ගැන ආයෙත් මං සතුටු වෙනවා. ඊට පස්සේ තින් අපේ නංගගේ රසම රස අපේ රස බලලා එහෙමම ගෙදර එන්න පිටත් වුණා. ඔන්න ඔය විදිහට තමයි එදා දවස ගත වුණේ. ඉතින් අලුත් vlog එකක් අරගෙන එනකම් ඔයාලා සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න. බයි බයි.